ජීවිතය කියන්නේ හරියට විශාල අසීමිත මොහොතක් වගේ. ඒකේ ගැඹුරු තැන් නොගැඹුරු තැන් සංසුන් වෙලාවල් වගේම ගුණාට සහිත වෙලාවල් තියෙනවා. මේ හැමදේම එක්ක අපි කොහොමද මේ මුහුද යාත්‍රා කරන්නේ කියන එක තමයි වැදගත්ම දේ. මුහුද යලිනගෙනවා වගේ ජීවිතයේ අභියෝග බාධා ඇති වෙනවා. සමහර වෙලාවට ඒ රැලි හරිම ප්‍රබලයි. ඒත් අපි ඒවට බය වෙලා නතර වෙන්න හොඳ නැහැ. ඒ රැලි වලට ධෛර්යයෙන් මුහුණ දෙන්න හරියට දක්ෂ නාවිකයෙක් වගේ ඒවා පාලනය කරගෙන ඉදිරියට යන්න. හැම රැල්ලක්ම ඔබට අලුත් ශක්තියක් දෙනවා. මුහුදේ මතුපිට විතරක් බලලා ඒක තේරුම් ගන්න බෑ. ජීවිතෙත් එහෙමයි. අපේ අභ්‍යන්තරයට අපේ හැඟීම් වලට මෙවලට යන්න බය වෙන්න එපා. සමහර වෙලාවට එතන නිදානයක් වගේ අත්දැකීම් දැනුම සහ හැකියාවන් සැඟවිලා තියෙන්න පුළුවන්. ඔබගෙනම ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරන්න. මුහුද හැමදාම කුණාට සහිත නැහැ. සංසුන් නිස්කලංක වෙලාවල් එනවා. ජීවිතයේත් සතුට සාමකාමී අවස්ථාවල් තියෙනවා. ඒ සංසුන් වෙලාවල් උපරිමයෙන් මුක්ති විඳින්න, විවේක ගන්න. ඔබ ආදරය කරන අයත් එක්ක කාලය ගත කරන්න. මේ මොහොතේ සතුට සොයා ගන්න. මුහුද දිහා බලනකොට සිතජය කොච්චර දුරද කියලා හිතා ගන්න බෑ. ඒකෙන් අපිට පේන්නේ අසීමිත අවස්ථාවන්. ජීවිතෙත් එහෙමයි. ඔබට තව ගොඩක් දුර යන්න තිබෙනවා. නොපෙනෙන සිතජය ඉස බලන්න. ඔබේ සිහින, ඔබ ඉලක්ක ඒ සිතජය ඉක්මවා යන්න පුළුවන්. මුහුද යනකොට මාලිමාවක් අවශ්‍යයි. ඔබේ මාලිමාව වෙන්නේ ඔබේ හෘද සාක්ෂිය. ඔබේ අරමුණ සහ ඔබේ වටිනාකම් ඒවට යාත්‍රා කරන්න. අනිත් අයගේ බලපෑම් වලට හසු නොවී ඔබේම මාවතක් තෝරා ගන්න. ඒක අපිට ගොඩක් දේවල් උගන්වනවා. ඒකේ සුන්දරත්වය වගේම අභියෝගයක් තියෙනවා. මේ හැම දෙයක්ම ධෛර්යයෙන් බාරගෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන්න.